හරි. අද අපි කතා කරන්න යන්නේ 650 එන්ජින් ධාරිතාව එන්ජින් කාණ්ඩය යටතේ ගොඩක් ඉඩ තියෙන වාහන මොඩල් දෙකක් ගැන. මේ Nbox Custom, Spacia Custom. හරි, අපි බලමු මේ වාහන දෙකේ තියෙන වෙනස්කම් මොනවද? තියෙන ඔප්ෂන් මොනවද? සහ මිල ගණන් කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු Spacia Custom එකේ තියෙන ඔප්ෂන් මොනවද කියලා. හරි, ඔන්න අපි මුලින්ම අරන් ආවේ Spacia Custom එක. මුලින්ම කියනකොට මේක හයිබ්‍රිඩ් වාහනයක්. එක්ස්ටීරියර් ගැන කතා කරන කලින් අපි කතා කරමු ඉන්ටීරියර් ගැන. එන්න යන්න ඇතුළට. Spacia Custom එක ගැන කතා කරද්දී මල්ටි ෆන්ක්ෂන් තියෙනවා. ඒ වගේමයි ඩුවල් මල්ටි ෆන්ක්ෂන් තියෙන්නේ. ඒ වගේමයි තව ඔප්ෂන් කිහිපයක් තියෙනවා, අලුත් ඔප්ෂන්. මේකේ තියෙනවා බ්‍රේක් හෝල්ඩ් කියන ඔප්ෂන් එක. මේ තියෙන්නේ බ්‍රේක් හෝල්ඩ් කියන ඔප්ෂන් එක. බ්‍රේක් හෝල්ඩ් එකේදී වෙන්නේ අපි දැන් ට්‍රැෆික් එකේදී වගේ වාහනේ දැන් අපි කොහොමද බ්‍රේක් කරලා නතර කරන්නේ, බ්‍රේක් හෝල්ඩ් කියන එක අපි බ්‍රේක් හෝල්ඩ් කියන එක දැම්මම පස්සේ ට්‍රැෆික් එකේදී අපි ඇක්සලරේට් කරොත් විතරයි වාහනේ ඉස්සරහට යන්නේ. නැත්නම් වාහනේ එතනම තියෙනවා බ්‍රේක් හෝල්ඩ් කියන ඔප්ෂන් එකේදී. ඒ වගේමයි හෑන්ඩ් බ්‍රේක් එකක් තියෙන්නේ. අපි දකින විසෙල් වල දකින විදියට කලින් අර ස්පේෂියා වල ආවේ ෆුට් බ්‍රේක් එක මේ වෙද්දි ඒ ෆුට් බ්‍රේක් එකෙන් නෑ. ඒ වගේමයි ඇඩ්ජස්ටබල් ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා. මෙතනින් එක බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ලේන් ඩිපාචර් වෝනින් තියෙනවා. ඉතින් ඉන්ටීරියර් ගත්තොත් මේ වගේ ලස්සන කලර් එකක් බලා ගන්න පුළුවන්, ටූ ටෝන් කලර් එකක් බලා ගන්න පුළුවන්. මේ වගේ ඔප්ෂන් ටිකක් ඇවිල්ලා තියෙනවා Spacia Custom එකේ. ඒ වගේම ඉතින් පොසිෂන් එකත් ස්ටීරියන් එකත් හරිම පහසු විදිහට තියෙනවා. ඒ වගේමයි හොඳ ඉඩකඩ තියෙන වාහනයක්. අපි ගත්තොත් ඇතුළ හොඳට ඉඩකඩ තියෙනවා. ඒ වගේමයි පිටිපස්ස පැසෙන්ජර්ස්ලටත් හොඳට ඉඩකඩ තියෙනවා Spacia Custom එකේ. බලමු අපි පැසෙන්ජර්ස්ලට තියෙන ඉඩකය වගේමයි මට කලින් කියන්න බැරි වුණා මේකේ තියෙන්නේ සිංගල් ඔටෝඩෝ තියෙන්නේ. මෙන්න මේ විදිහට ප්‍රෙස් කරන් හිටියම එහා පැත්තේ දොර ඔටෝ මැරෙනවා. ඉතින් ඉඩ ගැන කතා කරද්දී හොඳට ඉඩකඩ තියෙනවා මේ වාහනේ. සාමාන්‍යයෙන් ඉතින් 650 එන්ජින් සහිත වාහනයක ඒ මොඩල් එකක හොඳටම ඉඩ තියෙන වාහන කිහිපයක් තමයි මේ Spacia කාණ්ඩය කියන්නේ. අපි ගත්තොත් Suzuki Spacia, Honda Nbox Custom එක, ඒ වගේම Mazda Flare එකේ Spacia මොඩල් එක. මේ වගේ වාහනවල හොඳට ඉඩකඩ තියෙනවා. ඉතින් අර 650 එන්ජින් කැපැසිටි එකක් තියෙන වාහනයක හොඳට ඉඩකඩ තියෙන මොඩල් එකක් තමයි මේ Suzuki Spacia Custom එක. Spacia Custom එක වගේම Spacia කියන්නේ හොඳට ඉඩකඩ තියෙන වාහනයක්. ඉතින් මේ තමයි පිටිපස්සේ පැසෙන්ජර්ස්ලට තියෙන ඉඩ. අපි බලමු බූට් එක කොහොමද කියලා. පැසෙන්ජර්ස්ලට වගේමයි අය හොඳ ඉඩක් තියෙනවා. අපි මොන හරි බාණ්ඩ ප්‍රවාහනයක් කරනවා නම් හොඳ ඉඩකඩක් තියෙනවා. මේ වගේ සාමාන්‍යයෙන් මිනි වෑන් එකක් වගේ, බඩි වෑන් එකක් වගේ හොඳ ඉඩකඩක් තියෙන වාහනයක් තමයි Suzuki Spacia Custom කියන්නේ. හරි. ඒ වගේමයි පස්සේ මේ විදිහට LED ලයිට් ඇවිල්ලා තියෙනවා. මම මුලින්ම කිව්වා මේක හයිබ්‍රිඩ් වාහනයක් කියලා. ඉතින් හයිබ්‍රිඩ් බැජ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් ඔප්ෂන් එක බජට් ගානකට ඇවිල්ලා ආපු වාහනයක් තමයි Spacia Custom කියන්නේ. හරි, Spacia ගැන තවදුරට කතා කරද්දී මෙන්න මේ වගේ මෙතනින් බලා ගන්න පුළුවන් USB port එකක්. ඒ වගේම එතනින් එහා පැත්තේ තියෙනවා Type C port එකක්. ඒ වගේම මෙතන storage area එකක් බලා ගන්න පුළුවන්. එතකොට dashboard එකේ AC panel එක තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන AC panel එක. එතකොට මෙතන තියෙනවා heater seat කියන option එක. ඒ වගේමයි අපිට බලා ගන්න පුළුවන් auto brake, auto stop එක මෙතන බලා ගන්න පුළුවන්. කැම් එක පොඩ කරවන්න මේ පැත්තට.
එතන ගොඩක් පහසු වෙනවා අපිට බාධකයක් තියෙනවා නම් ඒ බාධකයත් එක්ක වාහනේ තියෙන දුර මේ වගේ දේවල් අඳුර ගන්න මේ ඔප්ෂන් එකට වඩා මේ පහසුකම ගොඩාක් උදව් වෙනවා ඩ්‍රයිවර්ට. IC50 ඉන්ධන සහිත හොඳ ඉඩක් තියෙන වාහනයක් තමයි මේ Suzuki Spezia කියන්නේ. ඉතින් අපි බලමු Honda N-Box එකේ කස්ටම් එක කොහොමද, මේ වගේ ඉඩක් තියෙන මොනවද, තියෙන ඔප්ෂන් මොනවද, මිල ගන්න කොහොමද කියලා අපි කතා කරලා බලමු ඊළඟට Honda N-Box කස්ටම් එකේ. හරි, අපි දැන් බලමු Honda N-Box කස්ටම් එක කොහොමද, මොනවද තියෙන ඔප්ෂන්, කොහොමද Suzuki Spezia කස්ටම් එකත් එක්ක මේකේ ඔප්ෂන් වෙනස් වෙන්නේ කියලා. එන්න යන මාත් එක්ක. හරි, ඔන්න අපි අරන් ආවා N-Box එක. නිකල් හැන්ඩල් බලා ගන්න පුළුවන් N-Box එකේ. අපි යන් ඉන්ටීරියර් එකට. හරි, ඉන්ටීරියර් ගැන කතා කරද්දී ඉතින් මේකෙත් සිංගල් ඔටෝ තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් සිංගල් ඔටෝ එක. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් සිංගල් ඔටෝ එක. ඒ වගේමයි adjustable cruise control, lane departure, lane keep assist මේ වගේ ඔප්ෂන්. ඒ වගේමයි මෙතෙන් ආවොත් Spezia custom වගේමයි brake hold කියන ඔප්ෂන් එක මේකෙත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ තැනින්. ඒ වගේමයි electronic parking brake එක තියෙනවා මෙතන. ඒ වගේ මේක බලා ගන්නත් පුළුවන්. ස්ටියරින් එකත් හරි අමුතු ෂේප් එකක් තියෙන්නේ. මෙතන dual multifunction තියෙන බටන් පවා නිකන් අමුතු ඩිසයින් එකකට තමයි අපි N-Box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩෑෂ්බෝඩ් එකට යද්දී මෙතන තියෙනවා factory fitted infotainment system එක, AC panel එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේමයි අපි දැක්කා Spezia custom එකේ තිබ්බ charging socket මෙතන තියෙනවා USB socket 3ක්. ඒ වගේමයි power outlet එක බලා ගන්න පුළුවන් මෙතනින්. මෙතනින් power outlet එක බලා ගන්න පුළුවන්. storage area ටික, cup holders, cabin එක. මෙතනත් මේදී storage area එකක් තියෙනවා. ඒ වගේමයි අපි door එක පැත්තට යද්දී මෙතන සාමාන්‍යයෙන් ගොඩක් වාහන ස්පීකර් එක ඉන්නේ. N-Box එකට එද්දී මෙන්න මෙතන පොඩි ට්විටර්ස් දෙකක් තියෙනවා දොරවල් දෙකේ. අන්න ඒක තමයි Spezia custom එකකින් වෙනස් වෙන ඔප්ෂන් එක මම දැකපු. තව දුරටත් අපි N-Box එකේ ඔප්ෂන් ගැන කතා කරද්දී මෙන්න මෙතන මට ඒක Spezia එකේ කියන්න බැරුණු Spezia එකත් මෙතනින් මම බලා ගන්න පුළුවන් ඉන්නේ. seat belt warning ටික මෙන්න මේ විදිහට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි, අපි Spezia එකේ කතා කරපු ඔප්ෂන් එකක් නෙමෙයි මේක. පහසුකම කියන්නේ ෆැසිලිටි එක. මතකනේ මම අර පෙන්නුවා මිරර් එක. මිරර් එකකින් පේන පොඩි ෆැසිලිටි එකක් N-Box එකත් එක්ක අමතක කරලා නැහැ. මෙතනදී අපි පළවෙනි කොටුවෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ ෆ්‍රන්ට් ටයර් එක. ෆ්‍රන්ට් ටයර් එකත් එක්ක ඉස්සරහා ඉදිරිපස ටික පේනවා. අපි බාධක සහිත තැනකදී යන්ති. ඔක ගොඩක් වුමනා වෙනවා ඩ්‍රයිවර්ට. ඒ වගේම ඊට යට තියෙනවා තව මිරර් එකක්. ඒකෙන් පේන්නේ මිරර් එකත් එක්කම ඒ ඒරියා එකේ ටික තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය මිරර්ස් දෙකෙන් ඒ වගේ දෙයක් තමයි සිදු වෙන්නේ. හරි, මේ තමයි ඉතින් ඉස්සරහා ඩ්‍රයිවර්ට තියෙන, ඩ්‍රයිවර් වගේම පැසෙන්ජර්ට තියෙන ඉස්සරහා තියෙන ඔප්ෂන් ටික තමයි මේ මම කතා කරේ. අපි යන් මේකෙත් පොඩ්ඩක් පැසෙන්ජර් සයිඩ් එක කියන්නේ පිටිපස්සට කොහොමද ඉඩකඩ වගේ දේවල් ටික කතා කරන්න. හරි, ඔන්න පළවෙනි නෙමෙයි මේ දෙවෙනි දේ. මෙන්න මේ වගේ කප් හෝල්ඩර්ස් එක බලා ගන්න පුළුවන් අපිට N-Box custom එකේ. මේක මම දැක්කේ නෑ Spezia custom එකේ. ඉතින් මේකත් හොඳ ඔප්ෂන් එකක්. කප් හෝල්ඩර්ස් එනවා, හද කියන්නේ දෙකක් එනවා පැසෙන්ජර්ට. ඒ වගේමයි ඉතින් මේකෙත් හොඳ ඉඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේමයි සාමාන්‍යයෙන් ඉතින් දෙන්නෙක්ට හොඳට අත දිගෑරලා දුර ගමනක් වුණත් යන්න පුළුවන්. හොඳ ඉඩක් තියෙනවා බලා ගන්න පුළුවන් අපිට N-Box එකේ. මම මේ මෙතන ලෙග් ස්පේස් එක පෙන්න ගමන් දැක්කේ මෙන්න මේකත් ඔප්ෂන් එකක් වගේ තමයි, ඉතින් ෆැසිලිටි එකක් වගේ. මෙතන තියෙනවා මිරර් එකක්. මේ මිරර් එකෙන් පේන්නේ අපි වාහනේ රිවර්ස් කරද්දී වගේ ඊට පස්සේ මොකක්ද සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒක දේ ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මේ මිරර් එක කරා මේ මිරර් එක අපිට බලන්න පුළුවන් අපේ ඉස්සරහා තියෙන මිරර් එකෙන්
ඉතින් ඒ හරහා අපිට ලේසියෙන්ම අපේ තියෙන අපේ වාහනේ රිවර්ස් කරද්දී අනිවාර්යෙන් සබ්ජෙක්ට් තියෙනවනේ. මේ සබ්ජෙක්ට් එක අඳුරගන්න ලේසියෙන් පුළුවන් මේ මිරර් එක. ඉතින් මේ මිරර් එක මේ විදිහට නැතත් ලංකාවේ ඔය ගොඩක් වෑන් වල එළියෙන් ගහන්න ගත්තා. ඉතින් ඒ විදිහේ ඔප්ෂන් එක තමයි ඒ ෆැසිලිටි එක තමයි මේ ජපානයේ මේ විදිහට ඇතුලේ මිරර් එකක් විදිහට අපිට මේ දීලා තියෙන්නේ. හරි. අද අපි කතා කරේ Suzuki Spezia Custom ඒ වගේම N-Box Custom මේ වාහන වල තියෙන ඔප්ෂන් මොනවාද? මොනවාගෙන්ද මේ ඔප්ෂන් වෙනස් වෙන්නේ? ඉතින් අවසාන වශයෙන් මේ වාහන වල fuel consumption ගැන කතා කරද්දී මේක හයිබ්‍රිඩ් වාහනයක්. සාමාන්‍ය හයිබ්‍රිඩ් වාහනයක fuel consumption එක සාමාන්‍ය 20-22 වගේ අතර බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම N-Box එක තියොත් සාමාන්‍යයෙන් 18-20 වගේ අතර තමයි අපිට fuel consumption එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මිල ගැන කතා කරද්දී N-Box Custom එක සාමාන්‍යයෙන් $88 ඉඳන් තමයි අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Spezia Custom එක සාමාන්‍යයෙන් $95 ඉඳන් තමයි ඉහළට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මාකට් එකේ. ඉතින් මේ තමයි අද වීඩියෝ එක. ඉතින් පුංචි කාරණියකට ආවොත් රෙජිස්ටර් වගේම අන්රෙජිස්ටර් වාහනත් කලෙක්ෂන් එකම බලා ගන්න පුළුවන්. ඉතින් දැනටත් ඔයාලට පේනවා N-Box ඒ වගේම කලෙක්ෂන් එකක් තියෙනවා. Spezia Custom එකත් Wagon R, Daihatsu Mira මේ වගේ වාහන කලෙක්ෂන් එකම බලා ගන්න පුළුවන්. පුංචි කාරණියකට රෙජිස්ටර් වගේම අන්රෙජිස්ටර් වාහන කලෙක්ෂන් එකම බලා ගන්න පුළුවන්. ඉතින් පුංචි කාරණියකින් ඔබ ඉම්පෝර්ට් කරන වාහනයකට කිලෝමීටර් ලක්ෂයක වසර 3ක වක්කීමක් එක්ක තමයි පුංචි කාරණියකින් වාහනය පාරිභෝගික ඔබට අපි ලබා දෙන්නේ. ඉතින් මීළඟ වීඩියෝ එකකින් හම්බ